MacBook එකක එහෙම නැත්නම් Apple Mac එකක Mac OS එකක් ඇතුලේ අපි කොහොමද Android app එකක් run කරගන්නේ කියන එක තමයි අද කතා කරන්නේ. ඉතින් මේකට එක එක ක්‍රම තියෙනවා. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ app එක. අපි යන්න ඕන මුලින් web browser එකට ගිහිල්ලා search කරන්න blue BLUESTACKS BlueStacks කියලා. මේක සමහර කට්ටිය blue stacks එක විදිහට කියනවා. මේකට ගියාට පස්සේ අපිට පුළුවන් මෙතනින් මේක ඩවුන්ලෝඩ් කරගන්න BlueStack Mac කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා මෙතන download BlueStacks කියන එක දුන්නාම මේ Mac කියන එක ඇතුළේ තමයි අපි ගන්න ඕනේ. මෙතනින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට BlueStack app player for Mac කියලා තියෙනවා. මෙතනින් download දුන්නාට පස්සේ මේක download වෙනවා. මේ විදිහට මම install කරගෙන තියෙනවා BlueStack. අපි ඇතුළට ගිහින් බලමු. මේ තියෙන්නේ මේ විදිහට install කරගත්තු එක. නේද? මගේ update tag කියලා install කරගත්තා ගමන් පළවෙනි පාර එනකොට ඒකට update දෙන්න. update දුන්නාම update එක download වෙනවා. හරිද? මේ විදිහට download වෙනවා. ටිකක් ලොකු ෆයිල් එකක් තියෙන්නේ. ඒ නිසා ඒක download වෙන්න දීලා මම මෙතනින් app එක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේ app එක through මේ app එක run වෙන ගාම අපිට Mac එකේ වැඩ කරගන්නත් පුළුවන් මේ විදිහට. හරිද? මේ app එකෙන් Android වල වැඩ කරගන්නත් පුළුවන්. දැන් Mac එකට support කරගන්න නැති Android app එකක් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මේක open screen එක තියෙන්නේ BlueStacks ලගේ මේ ඒගොල්ලෝගේ gaming page එක. හරිද? ඒක නිසා අපිට මෙතනින් යන්න වෙනවා. අපේ Android OS එක වගේම තමයි. මෙතන මේ උඩ home button එක ගිහුවාම එහෙම නැත්නම් control shift 1 කියන එක ගිහුවාම command shift 1 එක ගිහුවාම යන්න පුළුවන් home screen එකට. home screen එකට ගියාම මේ සිංහල photo editor කියන එක Mac වල support කරන්නේ. ඒ වගේ Mac වල support කරන්න නැති app ඕන තරම් තියෙනවා. ඒ වගේ apps අපිට පුළුවන් මෙතන search games and apps කියලා තියෙනවා Play Store mark එකත් එක්ක. හරි Android Play Store එක මෙතන. ඒකේ search කරලා download කරගන්න පුළුවන් අපිට Apple වලට Mac වලට support කරන්නේ නැති ඕනම app එකක්. මේ විදිහට දැන් ලංකාවේ කෙනෙකුට නම් Pick Me එහෙම Mac වල support කරන්නේ නැහැ මම හිතන්නේ. දැන් Mac වල support කරන්නේ නැති ඕන එකක් මෙතනින් download කරගන්න පුළුවන් අපේ Android සාමාන්‍ය mobile එකක් ඇතුළට download වෙනවා වගේ. මේකට කියන්නේ Android emulator කියලාත් කියන simulation එක මේක. මෙතන අපිට keyboard එක support කරනවා කියලා පෙන්නනවා. මේකේ credits වෙනවා. සල්ලි ඉතින් දාගන්න අවශ්‍ය නැහැ. counter දාගන්නත් ඇත්තටම අවශ්‍ය නැහැ. හෙලකුරු පාවිච්චි කරලා සිංහලෙන් type කරන්න පුළුවන්. දැන් මේකේ සිංහලෙන් type කරන්න බෑ සාමාන්‍යයෙන්. මේකේ හෙලකුරු use කරලා සිංහලෙන් type කරන්න පුළුවන්. ඒ වගේම අපිට APK එකක් install කරන්න පුළුවන් මේකට. එතකොට කෙලින් Mac එක download කරලා තියෙන APK එකක් අපිට මේකට install කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන එකක් Mac එකට යවන්න වගේ Mac එකේ තියෙන මේකට ගන්න පුළුවන්. මෙතන import from Mac කියලා දුන්නාට පස්සේ අපිට Mac එකේ තියෙන ඕන දෙයක් මේ විදිහට මේක ඇතුළට ගන්න පුළුවන්. මේ විදිහට සින්දුවක් ගත්තා කියලා හිතන්න. මෙහෙම open දුන්නාම Mac එකෙන් අපේ මේ emulator එක ඇතුළට එනවා. ඒ වගේම මේකේ තියෙන අනිත් පැත්තට යවන්නත් පුළුවන්. දැන් මේක මේ thumbnail එක යවලා කිව්වොත් මේක open කරලා send to Mac දුන්නාම අපිට පුළුවන් ඒක Mac එකට යවන්න. මම desktop එක දෙන්න ඕගොල්ලන්ට පෙන්නන්න. emulator එකනේ. ඔන්න desktop එකට Mac එක ඇතුළට අවිල්ලා තියෙනවා. මම emulator එකෙන් දාපු එක. ඔය විදිහට පුළුවන් අපිට ඕනම app එකක් Mac වල support කරන නැති app එකක් game එකක් මේ emulator එක through play කරන්න සහ පාවිච්චි කරන්න.